අයිබෝවන් ඔබ සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආටිස් පැරෝ රයිටර් YouTube නාලිකාවට. මගේ නම රොෂෙල් ඇන්. ඔබ මාත් එක්ක අද සම්බන්ධ වෙන්නේ ජීවන හුස්ම කියන වැඩසටහනට. මම සත් දෙකක් විතර මට කරන්න බැරි වුණා. සතුරෙක් කියන්නේ කවුද? අපි මේ දවස්වල කොරෝනා වෛරසය නිසා අපි නොදක්නා සතුරෙක් එක්ක අපි සටන් කරනවා. එක්තරා විදිහකට අපිවම ආරක්ෂා කරගන්න අපි අත් සෝදනවා, මූණට වැස්මක් දානවා, පිරිසිදු වෙන්න උත්සාහ කරනවා, ඒ පරිස්සම් වෙන්න. ඒ වගේම සතුරෙක් කියන්න පුළුවන් අපේ ජීවිතයට හානියක් කරන කෙනෙක්. සමහර වෙලාවට අපි සතුරෙක් විදිහට දකින්න පුළුවන් අපි ගැන කතා ප්‍රචාරය කරන වැරදි දේවල් කියලා යවන. එහෙම නැත්නම් අපි ගැන අපේ මූණට හොඳින් කතා කරලා පිටිපස්සේ එක අනවශ්‍ය විදිහට කතා කරන පුද්ගලයන්වත් අපි දකින්න පුළුවන් සතුරෙක් විදිහට. ඒ වගේ මාධ්‍ය ප්‍රචාරණ වලිනුත් අපිට එකඟ නොවන දේවල් නම් අපි මේ පුද්ගලයාව සතුරෙක් විදිහට දකින්න පුළුවන්. මොකද අපේ චරිතය ඝාතනය වෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් මම අද කතා කරන්න යන්නේ දාවිත් රජ ගැන. දාවිත් රජ කියන්නේ කවුද? ඔහු තමයි ඊශ්‍රායල් ජනතාවගේ දෙවනි රජ විදිහට පත් වුණු කෙනා. ඔහු හිටියේ බෙත්ලහෙම් නගරේ ඉන්දේරෙක් විදිහට තමයි ඔහු හිටියේ. ඔහුව දිවසිවරෙක් ගිහිල්ලා 1 සාමුවෙල් 16:13 කියනවා දිවසිවරෙක් ගිහිල්ලා ඔහුව ආලේපය කරලා රජකමට තෝරගත්තයි කියලා. ඊට පස්සේ ආයෙ කතා කරනවා 1 සාමුවෙල් 17 කියනවා ගොලායත් කියලා යෝධයෙක්ව ඔහු කොහොමද යෝධයාගෙන් ඊශ්‍රායල් ජනතාව බේරගත්ත විදිය ගැන. ඉතින් ඊට පස්සේ ආයෙ කතා කරනවා ඔහු කොහොමද ඔහුගේ ජීවිතය බේරගන්න කීප වතාවක්ම ඒ කාලේ රජ වෙලා හිටපු සාවුල් රජතුමා කියන්නේ පළමුවෙන්ම තෝරගත්තු රජතුමාගෙන් ඔහු බේරුණ හැටි. ඊට පස්සේ ආයෙ කියනවා ඔහු 2 සාමුවෙල් 5දී කතා කරන ඔහු කොහොමද යුදයත් ඊශ්‍රායලත් කොහොමද ඔහු ඒ දෙකේම කොහොමද ඔහු රජ වුණේ කියලා. ඉතින් ඔහු රජකමට ඇතුළු වුණායින් පස්සේ ඔහු රටේ ඉනාම බලාගත්තයින් පස්සේ රටට අවශ්‍ය කරන දේවල් කරායින් පස්සේ ඔහුට ළමයි හම්බුනම ඔහුගේ එක ළමෙක් ඒ කියන්නේ අබ්සලෝම් කියන පුද්ගලයා හිතුවා මිනිසුන්ගේ සිත් දිනා ගත්තම හිතුවා ඔහුට පුළුවන් වෙයි කියලා තාත්තට විරුද්ධව කැරැල්ලක් ඇති කරලා ඔහු රජ වෙන්න හිතුවා. ඉතින් මේ දේ දැනගත්තම දාවිත් ඒ ස්ථානයේ ජෙරුසලම අතෑරලා ඔහු ගියා සැඟවෙන්න. ඉතින් මේ ඉන්නකොට ඔහුට තේරෙන්නේ නැති ඔක්කොම යාගේ වටේ හිටපු ගොඩක් අය ඔහුගෙන් ඈත්ලා යන්නේ නැති. ඒ වගේම හදවතේ ගොඩක් වේදනාවක් තියෙන්නේ නැති. තමාගේ පුතා තමාට විරුද්ධව කැරලිකමක් කරන හින්දා. නමුත් ඒ මොන දේ වුණත් ඔහු දැනගත්තු දෙයක් තිබුණා. ඔහුගේ සතුරුත් එක්ක සටන් කරපු ක්‍රමයක් තිබුණා. ඒක ගැන මං ගීතාවලියේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 8 දක්වා ඔබත් සමග බෙදා ගන්න යන්නේ. ස්වාමිනී මාගේ එදිරිකාරය කොපමණ වැඩි වූද මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය. දෙවියන් වහන්සේ තුල ඔහුට ගැලවීමක් නැතයි මාගේ ප්‍රාණය ගැන කියන්න බොහෝය. නමුත් ස්වාමිනී ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. ස්වාමින්ට මාගේ ශබ්දයෙන් හඬ ගසමි. උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තර දෙන සේක.
මම වැතිර නිදා ගතිමි. මම පිබිදුනේමි. මක් නිසාද ස්වාමින් වහන්සේ මා දරනසේක. මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නා වූ දසදහස් ගණන් සෙනගට බය නොවන්නෙමි. ස්වාමිනි නැගිටුව මැනව. මාගේ දෙවියන් වහන්ස මා ගැලවුව මැනව. මක් නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සේට ගැසූසේක. දුෂ්ටයන්ගේ දත් බින්දසේක. ගැලවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශිර්වාදය ඔබගේ සෙනග කෙරෙහි වේවා. දැන් මේක කියනවා දෙවියන් වහන්සේ තුල ඔහු කොහොමද ධෛර්යයක් ඇතුව හිටියේ කියලා. මොකද ඔහු දාවිත් දැනගෙන හිටියා ප්‍රධාන කරුණු වගේ දෙවියන් වහන්සේ ගැන. එකක් තමයි දෙවියන් වහන්සේට ඔබගේ තියෙනා වූ ප්‍රශ්න ගැන කිව්වම උන්වහන්සේ ඉන්නවා පොරොන්දු වෙලා ඉන්නවා පලිහක්සේ ආරක්ෂා කරන්න. ඒ වගේම උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා අපිට ආශිර්වාද කරන්න. මොකද උන්වහන්සේට බොරු කියන්න බෑ. උන්වහන්සේ දීපු පොරොන්දු උන්වහන්සේට කඩ කරන්න බෑ. ඔහු එහෙම කරන්න පුද්ගලෙක් නෙමෙයි. ඉතින් විශේෂයෙන් දරන් හිටිය දෙයක් තමයි ජෙහෝවා කබෝදි. ඒ කියන්නේ මාගේ මහිම. දෙවියන් වහන්සේ කියන්නේ දාවිද්ගේ මහිමේ කියලා ඔහු දැනන් හිටියා. මහිමේ කියන්නේ මොකද්ද? අපිට ගෞරවයට පත් වෙන දෙයක්, අනිත් ඉදිරියේ ප්‍රසිද්ධියට පත් වෙන දෙයක්. සමහරවිට ඔබේ හැකියාවක් නිසා ප්‍රසිද්ධ වෙච්ච අවස්ථාවක් නැති. නමුත් දාවිද් දැනන් හිටියා ඔහු කරන දේවල් වලින් නෙමෙයි ඔහු මහිමයට පත් වෙන්නේ, ප්‍රසිද්ධියට පත් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලය නිසා, දෙවියන් වහන්සේගේ කරුණාව නිසා, දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිසා, දෙවියන් වහන්සේ සමග යන ගමන නිසා කියලා. කොතරම් ඔහුට ප්‍රශ්න තිබුණාද කිව්වොත් එහෙම සමහර කරලා අපි පීඩන වලින් යද්දී මානසික ආතතිය මං හිතන්නේ එකකින් යද්දී සමහර කරලා අපිට කර කියා ගන්න බැරි අවස්ථාවලදී සමහර කරලා අපි හිතන්න පුළුවන් අපි තව කෙනෙක්ට දේවල් කියද්දී ඒ පුදුලයා අපිව තේරුම් ගන්නේ නැති අවස්ථාවලදී අපිට පුළුවන් දෙවියන් වහන්සේට කතා කරලා ඒ දේ ගැන කියන්න. උන්වහන්සේට ඒ දේ කියනවා විතර නෙමෙයි උන්වහන්සේට ඒ දේ බාර දෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක අපි බෙදා ගන්න එක හොඳයි. නමුත් සමහර වෙලාවට එක්තරා විදිහට කිව්වොත් එහෙම ඒක සීමා සහිතයි. මොකද තාපුද්ගලයට ඔයා වෙනුවෙන් යමක් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවියන් වහන්සේට කිව්වොත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබ වෙනුවෙන් මැදිහත් වෙලා ඒ අවස්ථාවට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න. ඔබේ විශ්වාසය කොහෙද තියෙන්නේ? ඔබේ විශ්වාසය කා මතද තියෙන්නේ? මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේට විතරයි පුළුවන්. ඒ කියන්නේ යේසුස් වහන්සේට විතරයි මගේ ගැලවීම ලබා දෙන්න. ඒ වගේම මාව දේවල් වලින් බේර ගන්නත් උන්වහන්සේට විතරයි පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබට රැට නිින්ද යන්නේ නැත්තම් නිින්දද දෙවියන් වහන්සේ දෙනවා. අපි කොච්චර මහන්සිලා හිටියත් සමහර කරලා ප්‍රශ්න වලින් යද්දී අපිට නිදා ගන්න ටිකක් අමාරුයි. ගොඩාක් සිතුවිලි එනවා. එතකොට ඒ සිතුවිලි වලින් අපි දෙවියන් වහන්සේට බාර දීලා අපි නිදා ගන්න ගියොත් එහෙනම් උන්වහන්සේ ඒ තුල ඉන්නවා කියලා අපිට විශ්වාසය තිබුණොත්, ඇදහිල්ලක් තිබුණොත් ඔබට සුවසහිත නිින්දක් ලැබෙවි. ඒ වගේම ඊළඟ දවසට නැගිටිද්දී අපිට බලාපොරොත්තුවක් තියෙනවා දෙවියන් වහන්සේ ඔයත් මාත් එක්කත් ඉන්නවා කියලා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. දෙවියන් වහන්සේව විශ්වාස කරනවා විතර නෙවෙයි උන්වහන්සේ කරපු දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. උන්වහන්සේ ඔබව ආරක්ෂා කරලා තිනවා නම් ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔබේ පාපයන් ගැන ඔබට හිතෙනවා නම් ඔබ සුදුසු නැහැයි කියලා ඒ ගැන කරදර වෙන්න එපා. උන්වහන්සේට ඔබේ පාපේ කියලා සමාවිල්ල ගන්න. එතකොට උන්වහන්සේ තුළ ඔබට ඔබ පවිත්‍ර වෙයි. ඒක තමයි මට අද කතා කරන්න තියෙන්නේ. ඔබේ ශක්තිය
නොව දෙවියන් වහන්සේගේ ශක්තිය මත යැපෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔබට ඒ ප්‍රශ්න වලින් ප්‍රශ්න තියනවාද ඒ ප්‍රශ්න වලට විසඳුම අනිවාර්යයෙන්ම ලැබෙවි. මොකද දෙවියන් වහන්සේ කියන්නේ බොරු කියන දෙවි කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඔබ නොදක්නා සතුරු ගැන දක්නා සතුරු ගැන බය වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේට බාර දෙන්න. ඔබට කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් දෙවියන් වහන්සේට බාර දෙන්න. ඔබේ ශක්තිය ඔහු කරගන්න. එතකොට දාවිත් නැවත වතාවක් රජ වුණා වගේම ඔබත් ඔබේ ජීවිතයේ දේවල් වලින් ජයග්‍රහණය කරයි. ඒ දේවල් වලින් ජයග්‍රහණය වෙන්නේ ඔබට පමණක් විතරක් නෙමෙයි ඔබේ වටා පිටාවේ ඉන්න අයටද ආශිර්වාදයක් වෙන්නයි. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔබ ඒ කැමැත්තට ඉඩ දෙන්න. මම හිතනවා ඔබට අද කතා කරපු දේවල් වලින් ආශිර්වාදයක් එහෙම නැත්නම් ධෛර්යයක් ඇති වුණා කියලා හදවතේ බලාපොරොත්තුවක් ඇති වුණා කියලා හිතනවා. ඔබට සුබ දවසක්. දෙවි පීරයි